ශ්‍රී දළදා වන්දනාවේ අද දින අවසන් දිනයට අපි පැමිණලා තියෙනවා. වන්දනා විසාලයි ඉකොපියස් 2027 උසස් පෙළ නව පන්ති ආරම්භුණා. සක්‍යා නුගිගුඩ කිරිබත්ගොඩ ගම්පහ පාරදුර. අවසන් දිනයට විශාල ජනකායක් අද පැමිණලා තිබෙනවා. එම ජනකාය පරිපාලනය කිරීමට ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය විසින් විශාල මෙහෙවරක් කරලා විශාල වැඩපිළිවෙලක් කරගෙන යනවා. විශේෂයෙන් සඳහන් කරන්න ඕන අස්කිරි පාර්ශ්වය සහ මල්ලත්ත පාර්ශ්වයේ මහානායක ස්වාමින් වහන්සේලාගේ අනුශාසනාව පිට ශ්‍රී දියවඩන නිලමේතුමා විසින් මේම කාර්යය දින 10ක් පුරා පැවති කණ්ඩායම වෙත වැඩ කරවා දින නොබලා දීවා රාත්‍රී නොබලා වැඩ කරපු කණ්ඩායම සඳහා ඔවුන්ව වන්දනාමාන කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. අද පස්වරු 2:00 පසුව එම අයවලුන්ටද වන්දනාමාන කරන්න. මොකද එම අයවලුන් මෙහි වැඩ කරපු කාර්ය මණ්ඩලය ශ්‍රී දළදා මාලිගාවේ කාර්ය මණ්ඩලය ත්‍රිවිධ හමුදාවේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ කාර්ය මණ්ඩලය උඟක් අයෙක් ඔවුන් වැඳ පුදා ගන්න නැතුව ඔවුන් රාජකාරියට පමණක් පෙළඹුණා. ඒ නිසා එම අයවලුන් වන්දනාමාන කිරීම සඳහා විශේෂ අවසරයක් ලබා දීලා අපි වෙනම වැඩපිළිවෙලක් කරගෙන යනවා. අද දින අපි පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව එකතු වෙලා විශේෂ වැඩපිළිවෙලක් අපි සාකච්ඡා කරගෙන හොඳින් වැඩ ටික කරගෙන යනවා.